අදාව මෙන්න මේ වර්ගේ ඉලෙක්ට්‍රික් පොඩි ස්කූටර එක ඩිස්පලේ එක වැඩ කරන්නේ කියලා ම ඩිස්පලේක් ගලවල බැලවා ගලවල බැලුවට පස්සේ ඩිස්පලේ එක ඔප්සේෂන් තිබුණේ මෙන්න මේ ග්‍රවන්් පාත් එක මංහිතන්නේ වෝට වතුර ගිහිල්ල හරි මොවිශ්ච වැදිල හරි දිරලා තියෙන්නේ මෙන්න මේ ග්‍රවන්් පාත් එක. එතකොට මේ තියෙන්නේ ලයිට් එක පත්ව වෙන විතරයි ඩිස්පලේ එකේ නිල් පාට බැක් ලයිට් එක අංකමකුත් එන්නේ නැහැ. මම දැන් කරන්න යන්නේ මේ පාත් එක සුද්ධ කරලා මේ කනෙක්ෂන් එක දීලා බලනවා. මම දැනට ටෙම්පරරි දීලා බැලුවා. එතකොට ඩිස්පලේ එක ඔන් වෙනවා. ඕගොල්ලොන්ගෙත් මෙහෙම මේ ඉලෙක්ට්‍රික් බයික් වල ඩිස්පලේ එක වැඩ කරන්නේ නැතුව ගියොත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි මේ වගේ ප්‍රශ්න ඉන්නේ. පුළුවන් මේ විදිහට බලලා මෙන්න මේ පාත් එක කනෙක්ට් කරාට පස්සේ මේ ඩිස්පලේ එකේ ප්‍රොබ්ලම් එක හරියම ඔයගොල්ලන්ට මේක කනෙක්ට් කරලා පවර් දීලා පෙන්නන්න ඩිස්පලේ එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඩිස්පලේ එකට පවර් දුන්නා. දැන් ඩිස්පලේ එක ඔන් වෙනවා. ඒ කියන්නේ ඩිස්පලේ එකේ දැන් ප්‍රශ්නයක් නැහැ. ඒකට වෙලා තිබුණේ මෙන්න මේ ග්‍රවුන්ඩ් පාත් එක කොරොඩ්ඩිලා ඩිස්කනෙක්ට් වෙච්ච හින්දා තමයි ඩිස්පලේ එක වැඩ කරේ නැත්තේ. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඩිස්පලේ එක පෙන්වනවා. එතකොට මේකේ පවර් දෙන්න ඕනේ. මෙතන තියෙන කනෙක්ටර් එකේ රතු පාට වයර් එක පොසිටිව්, කොළ පාට වයර් එක නෙගටිව්. ඩිස්පලේ එකේ මොඩියුල් එක ගහලා තියෙන්නේ මෙන්න මේක GB2 watt 48. මේක ඩිස්පලේ එක උනාට watt 30න් ඔන් වෙනවා. ඔයගොල්ලෝගේ බයික් එකත් කැඩුණොත් try කරන්න මේ විදිහට හදාගන්න. Thank you.